අද අපි මොනවාද ලන්ච් එකට හැදුවේ කියලා බලමුද? ජෙලෝ රයිස් හදලා චිකන් කරි එකයි, ඩාල් කරි එකයි, පොලොස් ඩෙවල් එකකුයි අද මං හැදුවා. ඔන්න ඔය විදිහට චිකන් එක මැරිනේට් වෙන්න තියන්න. ඊට පස්සේ තෙල් දාලා චුට්ටක් ලිපේ තියලා ආයෙම ඔයාට කැමති ප්‍රමාණයට වතුර දාලා හදලා ගන්න. පොලොස් එක මම හැදුවේ ස්ටීමර් එකට දාලා. බත් පිරෙන ගමන් ස්ටීමර් එකට පොලොස් ටික දාලා ගත්තාම බත් එක ඉදෙනකොට පොලොස් ටික හොඳට ඉදෙනවා. ඉතින් මෙන්න මෙහෙමයි පොලොස් ඩෙවල් එක හැදුවේ. ඊළඟට ඔයාලා දන්නවනේ ඩාල් කරි එකක් හදාගන්න විදිහ. ඉතින් රසට හදලා මෙන්න මෙහෙම තමයි දවල් මගේ කෑම එක මම හැදුවේ. පරිප්පු රසට හදලා තියෙනවා. ඊළඟට අලයි චිකන් කරි, ඊළඟට පොලොස් ඩෙවල් එක. මාරම රසයි. ඔයාලත් හදලා බලන්නකෝ. ජීවිතේ හැමදාමත් ප්‍රශ්නත් එක්ක ඉන්න එපා. ආසම දේවල් ආසම විදියට ඔයා කරන්න බලන්න. එතකොට ජීවිතේ හරි ලස්සනයි. හිතන්න වොරි වෙන්න කාලයක් නැහැ.